සමහර ව්‍යාපාර කරන අය ඉන්නවා. ව්‍යාපාර වැටිගෙන එනකොට ලොකු මේ බරක් එනවා. හිතට පීඩාවක් එනවා. ඒකට ඒ වගේ අය අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා තියෙනවා. ඊට මං අහනවා මහත්තයා ඔයාගේ ව්‍යාපාර අම්මලා තාත්තලාගෙන් මාපියවද ඔයා දිනු කරගත්තේවද? ස්වාමිනී මම දුකසේ දිනු කරගත්තේ. ඊට පස්සේ අහනවා ඔයා ව්‍යාපාර පටන් ගන්නකොට මෙච්චර දැනුමක් ඔයාට තිබ්බද? නෑ ස්වාමිනී. මෙච්චර අත්දැකීම් තිබ්බද? නෑ. මෙච්චර සේවක පිරිසක් හිටියද? නෑ. ඒතර මොකක්වත් නැතුව ඔයා මේ தත්ත්වයට පත් කරගත්තා නේද? ඔව්. මං කියනවා මහත්තයා ඔයාගේ ව්‍යාපාර බිඳුවට වැටුණත් ඔයා මුලින් පටන් ගත්තට වැඩිය ඔයාට දැනුම දැන් තියෙනවා. අත්දැකීම් තියෙනවා. මොකක්වත් නැතුව පටන් ගත්තා නම් ආයෙ වැටුණොත් ආයෙ පටන් ගමු. මම මොකක්වත් නැතුව හිටපු කෙනෙක් කියලා මම මෙච්චර ව්‍යාපාරේ මෙච්චර ආවනම් මං වැටුණත් මං කොහොම හරි ආයෙ නැගිටිනවා. එච්චරයි. ඊට පස්සේ එක මහත්තයෙක් කිව්වා මේ මහත්තයා යටතේ දහස් ගාණක් සේවකයෝ ඉන්නවා. දවසක් එකපාරම ඇවිල්ලා කිව්වා ස්වාමීනි අතේ තියෙන රුපියල් 2000යි. දැන් අතේ 2000යි. ඒකල පොඩි කාඩ් එකක් මට දුන්නා. මං මොකද්ද කියලා. අද මං කෝච්චිය ආවේ කිව්වා. දහස් ගාණක් සේවකයෝ ඉන්නවා. ස්වාමීනි මෙච්චර ගාණක් ගේ දොර මාස ගාණක් ගෙවල් දොරවල් විකුණලා තමයි සේවකයන්ට පඩි දුන්නේ කිව්වා. අද මට රුපියල් 2000යි කිව්වා තියෙන්නේ. කෝච්චිය ආවේ. මං ඊට පස්සේ මේ මහත්තයට සිත් පැතුවා. තුනුරුවන් ජීවිතේ පූජා කෙරෙව්වා. ඒ කතෝලික මහත්තයෙක්. තුනුරුවන් ජීවිතේ පූජා කෙරෙව්වා. ඊට පස්සේ මම කිව්වා දැන් ඔයාට තියෙන රුපියල් 2000යිනේ. ඔයාට දැන් කවුරු හරි රුපියල් 5000ක් දුන්නොත් ඔයාට මොකක්ද හිතෙන්නේ? ස්වාමීනි මේ වෙලාවේ හැටියට මට ලොකු දෙයක් කිව්වා. මං කෝ මහත්තයා දුප්පතෙකුට කරන අනුග්‍රහය කොච්චර ලොකු දෙයක්ද කියලා දැන් ඔයාටම තේරෙනවා. අහිංසක මිනිස්සෙකුට අපි කීයක් හරි දුන්නොත් ඒ මිනිසයාට කොච්චර ලොකු දෙයක්ද කියලා දැන් ඔයාට තේරෙනවා. දුප්පත් මිනිසයාගේ හිත දැන් ඔයාට තේරෙනවා. ඔය අත්දැකීම ඔයාට කවදාවත් ලැබෙන්නේ නැහැ ඔයා හිටපු තැන හිටියනම්. ඊළඟට කෙනෙක් අසරණ වුණාම කොච්චර පරිස්සම් වෙන්න ඕනිද? ඉන්න යාළුව කවුද? අතහරින යාළුව කවුද? ඔයාට ගොඩාක් දේවල් අත්දැකීමක් විදිහට ලැබුණා. ඉතින් හරි පුදුම දෙයක් උනේ. එයා තුනුරුවන් ජීවිතේ පූජා කළා. පහවදාම එයාට හිර වෙලා තිබ්බ ණයක් එක දවසේම හම්බ වුණා. ඒ දවසේම එයා වෙලා තිබ්බ ණය බැංකුව වලින් වෙලා තිබ්බ ණයවලට එයාට මේ ආව අවුරුද්දක් දෙකක් ණය කල් දැම්මා. ඔයා දැම්ම ගෙවන්න එපා. මේ එක දවසෙන් විසඳුණානේ. මට ඒක කරගන්න බෑ දැන් නම් ඉවරයි කියලා මැරුණා නම් එදා. සමහර වෙලාවට ඔයාලා මෙතන ඉන්න අය අතරින් මං හිතන්නේ 100 දෙනෙකුට වැඩිය සමහරට ඔක්කොමද දන්නේ ජීවිතේ හිතලා ඇති එක දවසක හරි මැරිලා යන්න නැත්තම්. මැරිලා යන්න නැත්තම් මට බෑ. එදා ඔයාලා මැරුණා නම් අද නෑ මෙතන. අපි මොන දෙමු. අද දවස ගත කරමු. හෙට එන විදිහට බලමු.